ඔය කවුරු කොහොම හිටියත් පුතේ අපිට මොකක් හරි වුණාට පස්සේ මම මේ ඉබරද කොරියාවේ ගිහිල්ලත් මේක මෙහෙම කිව්වා. අපිට මොකක් හරි වුණාම කවුරුවත් නැහැ ඉන්නේ අම්මයි තාත්තයි විතරයි. මේ ඇට මිදුළු ලේමස් නහර වලින් මේ හැදිච්ච මේ ශරීරය මේකට ඕනම වෙලාවක ඕනම දෙයක් වෙන්න පුළුවන්. ඕනම වෙලාවක අස්ථීරතාවයම ප්‍රමුඛ කරගත්ත ජීවිතයක් පින්නතුනි අපිට තියෙන්නේ. ඒකට සල්ලි මිල මුදල් ධන බල පුළුවන් කාරකම් නම්බුකාරකම් ඔය ගණන්කාරකම් ඔව මොකවත් පින්නතුනි මේකට බලපාන්නේ නැහැ. ඒක නිමේෂයකින් මේ මුළු සංසාරේම වෙනස් වෙන්න පුළුවන්. එනිසා ඔයත්තුන්ගේ එක බැල්මකින්වත් කාටවත් රිදෙන්නේ නැති වෙන්න කටයුතු කරන්න. අනිත් මිනිස්සුන්ගේ හැසිරීම් අනිත් මිනිස්සුන්ගේ පවුලේ සහෝදරයන්ගේ අසල්වාසීන්ගේ එකට ඉන්න මිනිස්සුන්ගේ ඔය ඉතින් තට්ටු කරන තරමත් තට්ටු කරන්න එකට ඉන්න මිනිස්සුනේ. ඊර්ෂ්‍යා කරන තරමක් අපිට ඊර්ෂ්‍යා කරන්නේ කවුද? එකට ඉන්න මිනිස්සු. මේ සියලුම දේවල් වස්දොස් දුරු වෙන්න මම යෝජනා කරනවා. ඔය හදවත්වල තියෙන්න ඕන පින්නතුනි අරනේ නපරෝ පරන්නිකු බේත නාති මඤ්ඤේත කත්තචිනං කංචේ ප්‍රාර්ථනා කරන් ධම්මේ තාත්තේ කිසිවෙක් කිසිවෙකුට වෛර නොකරේවා කිසිවෙක් කිසිවෙකුට නින්දා නොකරේවා හිතේ තියෙන්න ඕන. කිසිවෙක් කිසිවෙකුට අවමන් නොකරේවා ඔය හිත් සතන් වල මේවා අර තදටම යටින්ම තියාගන්න. මම හැමදාම හැමතැනම ගිය අවුරුද්ද පුරාවටම පින්නතුනි බණ 480ක් 85ක් විතර කියලා දෙනවා. මේ අවුරුද්දේ මම මේ කොරියාවෙන් ඉඳන් වැඩියට පස්සේ ලංකාවේ කියන මේ මාසේ කියන මේ එකම බණ මේ ආය ජුනි ජුලි අගෝස්තු වෙනකම්ම විදේශ ආරාධනා අපේ සද්දාලංකාර හාමුදුරුවන්ගේ අපේ නායක හාරුන්ගේ අපේ සමිත හාමුදුරුවන්ගේ තියෙන ලෙන්ගතුකමට සම්බන්ධකමට පන්සලේ වැඩ කෝටියටත් වැඩි පින්නතුනේ. සද්දාලංකාර හාමුදුරුවෝ නිතර කිව්වා ඊයේ පෙරේදා ඉඳන් වහිනව බයේ බෑලු. ඊයේත් අස්ස කිව්වනේ හාමුදුරුවනේ. මං සද්දාලංකාර හාමුදුරුවන්ට කිව්වා අද උදෙත් වහි ඉරහඳ පායනවට වඩා විශ්වාසයි බණ තියෙන වෙලාවට නම් වහින්නේ නැහැ කියලා. බණ තියෙන වෙලාවට මේ දෙවි දේවතාවුන් වහන්සේලා බලාගෙන ඉන්නේ. මෙනාවල පිටි අහස් කුස පුරාවටම ජාති ආගම් භේදයකින් තොරව ජයතිලක ක්‍රීඩාංගණයට එක්කහු වෙලා ඉන්නේ මොකේටද? හැම කෙනෙක්ගේම විශ්වාසය නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං අපිට බුදුහාමුදුරුවන්ගෙන් තොර සරණක් ඇත්තේ නැහැ. නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං ධර්මයෙන් තොර සරණක් නැහැ. නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං මහා සංඝරත්නයෙන් තොර අපිට සරණක් ඇත්තේ නැහැ. මේ විශ්වාසයනේ තියෙන්නේ. තුනුරුවන් හැරවෙන කවුද අපිට ඉන්නේ? එනිසා අපේ තරුණ දුවලට පුතාලට නේ මං අපේ සමිත නායක හාමුදුරුවන්ගේ එනකොට ඇහුවේ අවසාන වතාවට ජයතිලක ග්‍රවුන්ඩ් එකේ කවද්ද බණක් කිව්වේ කියලා. නායක හාරු කියනවා පානදුරි අරියදම් හාරුන්ගෙන් පස්සේ මේ කියන පළවෙනි වතාව කියලා. පිටුතුන් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය ගැන විවිධ කතා කියනවනේ හාමුදුරුවෝ ඉවරයි බුදුදහම ඉවරයි. මේක එහෙම ඉවර කරන්න පුළුවන්ද?
මේක එහෙම නැති වෙනවද? මේ තමයි පින්නතුනි සම්බුද්ධ ශාසනයේ චිරස්ථතියට බාධාවක් නැහැ කියන ඒ සුබ ලකුණු ඒ මල් වෙඩි හාමුදුරුවනේ මේ නාවල පිටියෙන් පත්තු කරේ. වෙසක් කාලය එනකොට බෞද්ධ ප්‍රබෝධය මේ නැති වෙන්නේ නැහැ කියන එක මේ පෙන්වන්නේ. දිවි හිමියෙන් බුදුන් සරණ යන අම්මලා තාත්තලා ඉන්නේ. දිවි හිමියෙන් පන්සල රැකගන්න අම්මලා තාත්තලා ඉන්නේ. දිවි හිමියෙන් හාමුදුරු රැකගන්න අම්මලා තාත්තලා ඉන්නේ. අපේ තරුණ දරුවන්ට මම කියනවා, අපි දකිනවා සමාජ මාධ්‍යවල මම අදත් දැක්ක මම සිවුරු වැරලා කියලා දාලා තියෙනවා. එහෙමයි. පේනවනේ. ඔය දර මගේ පන්සලේ මේ මාසේ 29 මේ හෙටානිද්ද ලොකු පින්කමනේ. ඒ කීප දෙනෙක් කඩා කප්පල් කරන්න වැඩ එමටයි. මම එනකොටත් කොල්ලෝ 500ක් විතර පන්සලේ වැඩ. එහෙම ඕනම තැනක පළුදු තියෙන්න පුළුවන්. ඒ සියල්ල මැඩගෙන ඉස්මතු කරගෙන අපේ අම්මලා තාත්තලා ඉදිරිපත් වෙනවා. මේ යුගයේ කාර්යයක් මේ කරන්න. එනිසා අපේ තරුණ දරුවන්ට පුතේ ලොකු වගකීමක් තියෙනවා. මම යෝජනා කරනවා. මම මේ යෝජනාව රුවන්වැලි මහා සෑ මළුවේදී එකපාරක් සිද්ධ කරා. අපේ තරුණ දරුවෝ සමාජ මාධ්‍ය සෑහෙන්න පාවිච්චි කරනවා. අර ඒ තුලින් පවා භාග්‍යවතුන් වහන්සේගේ ගුණ ප්‍රකාශ කරන්න. දවසට එක බුදු ගුණේ ගානේ මේ තමන්ගේ Facebook පිටුවේ දාන්න. මේක අවුලන්න දෙන්න එපා. පුතේ මේක විනාශ කරන්න දෙන්න එපා. මිනිස්සුන්ට ආගම පන්සල අප්‍රිය වෙන තැනට වැඩ කරන කල්ලි කණ්ඩායම් වලට ඔළුව උස්සන්න දෙන්න එපා. තුනුරුවන්ගේ සරණ හැර වෙන සරණක් නැති අපි බුද්ධ රත්නේ ධම්ම රත්නේ සංඝ රත්නේ උඩයිස් මුදුනේ තියාගෙන පුතේ ඉන්න. හේතුව ධම්මෝ හවේ රක්කති ධම්මචාරී. ධර්මයේ හැසිරෙන මිනිස්සු හැමදාම පින්නතුනි ධර්මයේ විසින් ආරක්ෂා කරනවා. ඒක මට ඉරහඳ පායනවට වඩා විශ්වාසයි. අවසාන වශයෙන් මං දේශනා කරන්නේ, දැන් මේ අම්මලා යන්නත් එපැයිනේ. ඔය ඈතවල් වලින් ඇවිල්ලා ඇතිනේ. රෑ වෙන්න කලින් ඔය බය වෙන්න එපා. ගෙවල් වලට යනකම් වහින්න නැහැ. හොඳේ. අවසාන වශයෙන් මම මේ පින්නතුන්ට දේශනා කරන්නේ, කාලෙකින් අපේ තරුණ මහත්තුරු දරුවෝ විශේෂයෙන් මතක තියාගන්න ඕන පුතේ, කාලෙකින් හම්බෙච්ච මේ ජීවිතය තුළ මම මේක නේ ඔය 10 වතාවකට වැඩියෙන් කියලා ඇති. පුතේ පරිස්සමට කාටවත් අහු වෙන්න එපා. අපේ තරුණ දරුවෝ හොඳට ඉගෙන ගන්න ඕනේ. පන්සල් එන්න ඕනේ. චෛත්‍ය මළුව බෝ මළුව අමදින්න ඕනේ. ගම පන්සල හාමුදුරුව පරිස්සම් කරගන්න ඕනේ. අම්මට තාත්තට ගරු කරන දරුවෙක් බිහි වෙන්න ඕනේ. අම්මගේ තාත්තගේ දුක වේදනාව කඳුල අඳුන ගන්න ඕනේ. අනාගත ලෝකේ අභියෝග ජය ගන්න මඟ අහුරලා තියෙන සෑම දෙයක්ම ප්‍රසාරණය කරගෙන යන්න අපේ තරුණ දරුවන්ට ශක්තිය දෙන්න ඕනේ. පුතේ හරි පරිස්සමට නේ දුංගල පළුව දෙන්න ඕන තරම් ඉන්නෝ. මත් පෙත්ත දෙන්න ඉන්නෝ. කුඩු ටික දෙන්න ඉන්නෝ. අයිස් ටික දෙන්න ඉන්නෝ. මේ තැන් තැන් වල වීදි කල්ලි කණ්ඩායම් හැදෙන්න ඉන්නෝ. ඔය කවුරු කොහම හිටියත් පුතේ අපිට මොකක් හරි වුණාට පස්සේ මම මේ පෙරදා කොරියාවේ ගිහිල්ලත් මේක මෙහෙම කිව්වා. අපිට මොකක් හරි වුණාම කවුරුවත් නැහැ, ඉන්නේ අම්මයි තාත්තයි විතරයි. ඒ නිසා අම්මගේ තාත්තගේ කීම තුල, අම්මගේ තාත්තගේ ආදරය තුල හරි පරිස්සම්ව ජීවත් වෙන්න. හරි පරිස්සම්ව ජීවත් වෙන්න. ඔය රෑ 11 වෙනකන් තැන් වල ලගින්න එපා. කලින් ගෙදරෙන් අම්මා තාත්තා එකට කෑම ටික කාලා නේ අර අම්මයි තාත්තයි දරුවෝයි එකට බුදුන් වදින්න. අම්මයි තාත්තයි දරුවෝයි මේවා හදාගන්න. මම ප්‍රාර්ථනා කරනවා සූවිසි අනන්ත බුදුගුණේ බලයෙන්
මේ අම්මලා තාත්තලා සියලු දෙනාටම සත්පුරුෂයෝ විදිහට ජීවත් වෙන්න අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය ලැබේවා. සාදු සාදු සාදු.